ස්වාමින් වහන්සේගේ දාසෙක් වෙනවා කියන්නේ මොන තරම් භාග්‍යවන්ත ජීවිතයක්ද. උන්වහන්සේ ඔබට මට අද දේවචන තුළ ආරාධනා කරන දාසකමකට දාසෙක් වෙන්න. ඒ කියන්නේ ඒක අපිට බැලු බැලමට හිතෙන්න පුළුවන් උන්වහන්සේ මේ කියන නියන්ටය පහත් දෙයක්ද කියලා. හැබැයි ඇත්තටම දාසකමක් කියන්නේ දාසෙක් වෙනවා කියන්නේ අපේ ජීවිතේ අපි කරන ලොකුම පාපයක් නොකර ඉන්න උන්වහන්සේ ආරාධනා කරන. ඒ තමයි අපි හැම කෙනෙක්ම අඩු වැඩියෙන් කරන කැත පාපයක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ වරප්‍රසාද කිරලා මැනලා බලනවා මේ ලෝකේ මිනුම් දඬු වලින්. අපි හිතනවා අපි උන්වහන්සේට මෙච්චර කරද්දී ඇයි උන්වහන්සේ අපිට මේ තරමට ආශිර්වාද දෙන්නේ? මීට වඩා ආශිර්වාද කරන්න ඕනේ නැද්ද? අපි එහෙම හිතනවා. හැබැයි දාසෙක් කියන්නේ කල යුතු හරිය කළා එතනින් කතන්දරේ ඉවරයි. එනිසා ඔබේ මගේ ජීවිතය අපි කල යුතු දේ කරමු කතෝලික හැටියට. එතනින් එහා දෙන වරප්‍රසාද ගැන උන්වහන්සේ පමණක්ම බලාගනී.